ගිජුකුළු මුදලට නැගලා භාග්‍යතුන් වහන්සේ සක්මන් කරන වෙලාවේ විශාල ගලක් භාග්‍යතුන් වහන්සේගේ ශීර්ෂ ධාතුව ආරමුණු කරලා පෙරළුවා. ඉතින් ගල පහළට පෙරෙල්ලා ආවා. නමුත් මේ මහා ගල් පර්වතයේ මැද හදිස්සියේ පැන නැගුණ ගල් දෙකක් පෙරලෙන ගල බාරගත්තා. ඒක භාග්‍යතුන් වහන්සේගේ ආශ්චර්යයක්ද? නෑ පින්නතුනි. භාග්‍යතුන් වහන්සේම දේශනා කරනවා මේ ගල් දෙක පැන නැංගේ මගේ 아무තු ආශ්චර්යයක් නිසා නෙමෙයි කියලා. දේවදත්තයන් ගල පෙරලන බව මහණෙනි මම දැනගෙන හිටියෙත් නෑ. ඒ ගල නවතින්න කියලා මම 이르දියක් දැක්කුවෙත් නෑ. භික්ෂුන් වහන්සේලා අහනවා ස්වාමීනි එහෙනම් ඒක දෙවියන්ගේ 이르දියක්ද කියලා. නෑ මහණෙනි. ඒක දෙවියන්ගේ 이르දියකුත් නෙමෙයි. එහෙනම් ස්වාමීනි මොන ධර්මතාවයේ යටතේද ඒ මහා ගල් පර්වතයෙන් ගල් දෙකක් නැගිටලා මේ ගල බාරගත්තේ කියලා ඇහුවා. පුදුම හිතන්න කාරණාවක් නේ. භාග්‍යතුන් වහන්සේ හරි සරල උත්තරයක් දෙනවා. මහණෙනි මගේ ආරක්ෂාව මම කලින් හදලා තිබුණේ කියලා. ඒ කියන්නේ මෙතන ගල් දෙකක් හිටවලා තිබ්බද කලින්? නෑ පින්නතුනි. මගේ ආරක්ෂාව මම කලින් හදලා තිබුණා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මේ පාරමිතා පුරාගෙන ඉන්න සංසාර ගමනේ අනාදිමත් කාලයක් ප්‍රාණඝාතයෙන් වැළකීලා ජීවත් වුණේ. ආන් ඒක නිසා මගේ පණ නසන්න පණ ඇති පණ නැති කිසි දෙයකට පුළුවන් කමක් නැහැ. මගේ ආරක්ෂාව කලින් හදලා තිබ්බා කියලා කිව්වා.